ආයිබෝවන් පුතේ ඔයාලා හැමෝටම. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙන්නේ අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණ දෙන දූලා පුතාලට සිංහල විෂය හා සම්බන්ධ කරුණු ටිකක් ඉදිරිපත් කරන්නට. ඉතින් මේ අවුරුද්දේ 2024 හා සම්බන්ධ සාමාන්‍ය පෙළ විභාගය මේ අවුරුද්දේ හෙට දිනයේදී තමයි සිංහල විෂය යෙදිලා තියෙන්නේ. ඉතින් ඔයාලට තමයි මේ වීඩියෝ එක. ඒක නිසා ස්කිප් නොකර බලන්න කියලා ආරාධනා කරනවා. ඔයාලා දැනටමත් දන්නවා පුතේ කොහොමද සිංහල පේපර් එක හැදෙන්නේ කියලා. නමුත් මම මතක් කරන්නම් සිංහල පේපර් එක ප්‍රධාන කොටස් තුනයි. පළවෙනි කොටස, දෙවෙනි කොටස සහ තුන්වෙනි කොටස. පළවෙනි කොටස හැදිලා තියෙන පුතේ බහුවර්ණ ප්‍රශ්න 40කින්. ඊළඟට දෙවෙනි කොටස සහ තුන්වෙනි කොටස ව්‍යාකරණ හා සම්බන්ධ ප්‍රශ්න සහ සිංහල සාහිත්‍ය සම්බන්ධ ප්‍රශ්න වලින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මම මේ වීඩියෝ එකෙන් ඔයාලට විචාර ලියන්නේ කොහොමද කියන එක තමයි කියලා දෙන්න යන්නේ. ඔයාලට ලැබෙන සිංහල පේපර් එකේ තුන්වෙනි කොටසට අදාළ සාහිත්‍ය සම්බන්ධ ප්‍රශ්න, විචාර ප්‍රශ්න කීපයක්ම ලියන්නට තියෙනවා සහ වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද විචාර ප්‍රශ්නයක් ලියන්නේ කියලා. විචාර ප්‍රශ්නයක් ගත්තම පුතේ ඒක ටිකක් ලොකු කරුණු ප්‍රමාණයක් ඉදිරිපත් කරන්න ඕනේ ප්‍රශ්නයක්. සමහර ප්‍රශ්න වලට ලකුණු 10ක් සහ සමහර ප්‍රශ්න වලට ලකුණු 15ක් ලැබෙනවා. ඒක නිසා ඔයා හරියටම මේ ප්‍රශ්න වලට මුහුණ දුන්නොත් ඔයාට ඒ සාමාර්ථයක් එහෙමත් නැත්නම් හොඳ ලකුණු ප්‍රමාණයක් ගන්නට හැකියාව තියෙනවා. විචාර ප්‍රශ්නයක් ලියද්දි පුතේ අපි ඒක ඡේද වලට වෙන් කරගන්න ඕනි. අපි බලමු කොහොමද මේ ඡේද වලට වෙන් කරගන්නේ කියලා. පළවෙනි ඡේදය ගත්තොත් පළවෙනි ඡේදයෙන් අපි කරන්න පුතේ හැඳින්වීමක්. දැන් ඔයාලට දෙන පාඩම. එහෙනම් පාඩම හා සම්බන්ධ ප්‍රශ්නෙන් හැඳින්වීමක් තමයි ලියන්නට ඕනේ. ඊළඟට දෙවෙනි ඡේදයෙන් අපි කරන්න ඕනේ යම්කිසි උපුටා ගැනීමක් අරගෙන ඔයාලට අහලා තියෙන ප්‍රශ්නය හා සම්බන්ධව යම්කිසි උපුටා ගැනීමක් අරගෙන ඊට අදාළ විස්තරය ගොඩනැංවීම. තුන්වෙනි කොටස, ඒ කියන්නේ තුන්වෙනි ඡේදයෙන් අපි කරන්නට ඕනේ ඒ හා සම්බන්ධවම ඒ ප්‍රශ්නය හා සම්බන්ධව කරුණු ගොඩනැංවීම. හතරවෙනි ඡේදය ගත්තම අපි උද්ෘත අරගෙන ඊට අදාළ විස්තරයන් ඉදිරිපත් කිරීම තමයි කරන්න ඕනේ. අර මං කලින් කිව්වා වගේම පස්වෙනි ඡේදයෙන් කරන්න ඕනේ අපි ප්‍රශ්නයට අදාළ පිළිතුර තහවුරු කරලා ඒක අවසන් කරන එක. හරි, මෙන්න මේ කරුණු පහ තමයි, ඡේද පහට අනුව තමයි අපි විචාරයක් ලියන්නට ඕනේ සාමාන්‍ය පෙළ විචාරයන් සඳහා. හරි, මම පාඩමක් අරගෙන ඔයාලට කියලා දෙනවා අපි කොහොමද විචාරයක් නිවැරදිව ලියන්න ඕනේ කියලා. දැන් මම මෙතනදී අරගන්නවා ඔයාලගේ සාමාන්‍ය පෙළ විභාගවලදී පුතේ 2022 අවුරුද්දේ ඇවිල්ලා තියෙන ප්‍රශ්නයක් තමයි හානාහීය පානා අඬ හැරෙන්දනේ කියන පද්‍ය පන්ති අරගෙන මිනිස් ජීවිතය අර්ථවත් කිරීමට, කියන්නේ මිනිසුන්ව නිවැරදි කිරීමට දීලා තියෙන උපදේශයන් මොනවාද කියන ප්‍රශ්නේ තමයි අහලා තියෙන්නේ. උදාහරණ 3ක් අරගෙන තමයි මේක ලියන්න කියලා තියෙන්නේ. අපි මේ පාඩම අරගෙන බලමු අපි කොහොමද විචාරයක් ලියන්නේ කියලා. හරි. හානාහීය පානා අඬ හැරෙන් දැනේ කියන පාඩම පුතේ එතනදී කියලා තියෙන්නේ මිනිසුන්ගේ ජීවිත අර්ථවත් කිරීමට, මිනිස්සු නිවැරදි කිරීමට උපදේශාත්මක විදිහට කරුණු ඉදිරිපත් කිරීමක් තමයි මේ පද්‍ය පන්තියෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ ජන කවි ආරයෙන්. එතකොට ඒ වගේ ප්‍රශ්නයකට අපි උත්තර ලියද්දී අපි ඉස්සර වෙලාම දැන් මම කලින් කිව්වා වගේම පළවෙනි ඡේදයෙන් ඉදිරිපත් කරන්නේ හැඳින්වීම. එතකොට පළමු ඡේදයෙන් හැඳින්වීම ඉදිරිපත් කරනකොට පද්‍ය පන්තියේ නම, එතකොට කවියාගේ නම, මේ පද්‍ය පන්තිය අපි උපුටාගත් කෘතිය, ඒ පිළිබඳව හැඳින්වීමක් තමයි කරන්න ඕනේ. එතකොට මම මෙතනදී කියනවා දැන් හානාහීය පානාඩ හැරෙන්දනේ කියනකොට දැන් මේක ඇවිල්ලා ජනකවි වලින් ආපු එකක්නේ. එතකොට අපිට උත්තරයට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන් කවිය කියන්නේ මොකද්ද කියලා. කවිය කියලා කියන්නේ මොකද්ද කිව්වොත් එහෙම ඒකටත් නිර්වචන ගොඩාක් ඉදිරිපත් වෙලා තියෙනවා පුතේ. ඔයාලට ගන්න පුළුවන් දෙයක් වාක්‍යම් රසාත්මකම් කාව්‍යං කියලා නිර්වචනයක් ඉදිරිපත් වෙලා තිනවා. ඒ කියන්නේ රසවත් වූ වැකිය තමයි කවිය කියන එක මේකේ තේරුම. මේක කියලා තියෙන විශ්වනාථ පඬිවරයා. තවත් නිර්වචනයක් ගත්තොත් එහෙම රමණීය වූ අර්ථ ප්‍රතිපාදනය කරන්නා වූ ශබ්ද කාව්‍යයි කියලා නිර්වචනය කරලා තිනවා ජගන්නාථ කියන පඬිවරයා.
තවත් අර්ථකථනයක් ඉදිරිපත් වෙලා තියෙනවා. එක්තැන් වූ ශබ්දය හා අර්ථය කාව්‍යයි කියලා. ඒ රුද්‍ර කියන පඬිවරයා තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට මේ වගේ නිර්වචනයක් හෝ කවුරු හරි කියපු කියමනක් හෝ එහෙමත් නැත්නම් ඔයා හදාගත්ත ලස්සන වචන දාලා උත්තරයට අපිට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන් පුතේ. දැන් මම මෙතනදී උදාහරණයක් ගත්තොත් එහෙම කවිය වනාහි රමණීය වූ අර්ථ ප්‍රතිපාදනය කරන්නා වූ ශබ්ද කාව්‍යයි. ඒ අනුව පද්‍යයන් ඉදිරිපත් කිරීමෙහිලා මිනිසුන් නිර්වද්‍ය කිරීම සඳහා විවිධ වූ පද්‍ය කෘතීන් ඉදිරිපත් වී ඇත. ඒ අතරින් ජන කවිය මුඛ පරම්පරාගතව නිර්මාණශීලීව වර්තමානය දක්වා ඉදිරිපත් වී ඇති අතර ඒ තුලින් මිනිසුන් නිර්වද්‍යකරණය කිරීමට මනා පිටිවහලක් වී ඇත. අන්න ඒ වගේ පළවෙනි ඡේදයෙන් ලස්සනට පුතේ උත්තර පත්‍රය බලන කෙනාගේ හිත යන විදිහට ලස්සනට ගොඩනගා ගන්න ඕනේ හැඳින්වීම. ඊළඟට පුතේ දෙවෙනි ඡේදය ගත්තට පස්සේ දෙවෙනි ඡේදයෙන් අපි ඉදිරිපත් කරන්න ඕනේ ඔයාලගෙන් අහලා තියෙන ප්‍රශ්නයට ප්‍රවිෂ්ඨ වෙන්න ඕනේ දෙවෙනි කොටසින්. එතකොට තේමාව ඊට පස්සේ කවියගේ අරමුණ නේද? ඔයාලා ඒ කවි ඉදිරිපත් වෙලා තියෙන ආකෘතිය අන්න ඒ වගේ ලියන්න ඕනේ. දැන් හානා හිය පානාඩ හැරෙන් දැනි කියන පාඩම ගත්තොත් එහෙම එතනදී මොකද්ද මේකෙන් අරමුණ වෙලා තියෙන්නේ? අරමුණ වෙලා තියෙන පුතේ පාඨක හදවත් රසික හදවත් තුල උපදේශාත්මක ආකාරයෙන් එයාලා නිවැරදි කරන්න කරුණු ඉදිරිපත් කිරීමක් තමයි කියන ආදර්ශ සැපයීමක් තමයි කරලා තියෙන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම එතනදී මිනිස්සු වැරදි කරන මිනිස්සු නිවැරදි වෙන්න ඕනේ. එතකොට කම්මැලි වෙන්නේ නැතුව වැඩ කරන්න ඕනේ. එතකොට මිතුරුකමින් හැමෝම එක්ක ලස්සනට ජීවත් වෙන්න ඕනේ. එතකොට මොනවා හරි දෙයක් අපි කරන්න ගියොත් අර පනින්න පෙර සිතා බලනු කියන්නේ හිතලා මතලා නේද? යම්කිසි සැලසුමක් ඇතුව ජීවිතේ අරගෙන යන්න ඕනේ. ඒ වගේ දේවල් තමයි මේ හානා හිය පානාඬ හැරෙන් කියන පද්‍ය පන්තියෙන් ආදර්ශ දීලා තියෙන්නේ. ඒ වගේ මිනිස් ජීවිතය අර්ථවත් කිරීමට තමයි මෙම පද්‍යයන් කවි ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා පැහැදිලි කරලා ඔයාලා උදාහරණ අරගෙන එකින් එක ඊළඟ ඡේදයේ ඉඳලා විස්තර කරන්නට ඕනේ. ඔයාලගේ ඒ අදාළ පාඩමෙන් ඔයා කැමති උද්ෘතයක් කවියක් අරගෙන ඒක ලිව්වා. ඊට පස්සේ ඒ පිළිබඳව විස්තර කරා. විස්තර කරලා මේ කවියෙන් කියලා දීලා තියෙන මෙන්න මේ ආදර්ශය මෙන්න මේ විදිහට මිනිස්සුන්ව නිවැරදි කරන්න තමයි මෙන්න මේ කවිය ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා උද්ෘතය ලිව්වා. ඒ පිළිබඳ විස්තරයක් කරා. ඊට පස්සේ ඊළඟ ඡේදිනුත් අරගෙන උද්ෘතය ලිව්වා. ඒ පිළිබඳ විස්තරයක් කරා. ඔයාලට කියලා තියෙන්නේ පුතේ අඩුම උදාහරණ 3ක්වත් ඇසුරින් කියලා. එතකොට උදාහරණ 3ක් දාලා විස්තර කිරීම තමයි කරන්නට ඕනේ. ඒ වගේ විස්තර කරලා අවසාන ඡේදයේ පුතේ ප්‍රශ්නයට අදාළ පිළිතුර තහවුරු කරලා තමයි අවසන් කරන්නට ඕනේ. එතකොට අවසානයේ දෙන්න ඕනේ මෙන්න මේ උදාහරණ වලින් පැහැදිලි වෙනවා මේ පද්‍ය පන්තිය තුලින් කියලා තියෙන්නේ ජනකවි භාවිතය තුලින් ඉදිරිපත් කරලා තියෙන්නේ මිනිසුන්ගේ ජීවිත අර්ථවත් කරන්නට කරුණු. එහෙම කියලා ඔයාලා ලස්සන වචන දාලා අවසන් කිරීම තමයි කරන්නට ඕනේ. දැන් එතකොට පළවෙනි ඡේදයෙන් අපි මොකද්ද කිව්වේ? යම්කිසි හැඳින්වීමක් කරන්නට ඕනේ. පද්‍ය පන්තියක් ගැන නම් ඒ පද්‍ය පන්තියේ නම, ඊට පස්සේ කවියාගේ නම, එතකොට උපුටාගත් කෘතිය, ඒ පිළිබඳව ලස්සන වචන දාලා ප්‍රවිෂ්ඨ වීමක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් වෙනත් ප්‍රශ්නයක් නම්, විචාර හා සම්බන්ධ ප්‍රශ්නයක් නම්, දැන් දියමන්ති මාලය කියන පාඩම ගත්තොත් එහෙම ඒ සම්බන්ධ ප්‍රශ්නයක් නම් ඒක කවුද ලිව්වේ? ඒක රචනා කරපු කෙනාගේ නම උපුටා ගත්තේ කොහෙන්ද? ඒ වගේ හැඳින්වීම කරන්නට ඕනේ. ඊට පස්සේ දෙවෙනි ඡේදය මොකක්ද කිව්වේ? තේමාව. ඊට පස්සේ ඒක ඉදිරිපත් කිරීමට බිහිවෙච්ච අරමුණ. ඊට පස්සේ යුගය, ආකෘතිය අන්න ඒ වගේ දේවල් ඉදිරිපත් කරන්න ඕනේ. ඉතාමත්ම කෙටියෙන්. මේ හැඳින්වීම ලියද්දි පුතේ පිටු ගණන් ලියන්නේ සමහර ළමයි හැඳින්වීමම ලියනවා පිටුවක් විතර. ඉතින් හැඳින්වීම ඡේද එකකින් දෙකකින් ඉවර කරපුවාම ඇති. ඊට පස්සේ ඔයාලාගෙන් අහලා තියෙන ප්‍රශ්නයට තමයි ප්‍රවිෂ්ඨ වෙන්න ඕනේ. ඊට පස්සේ හැඳින්වීම ටික ඉවර වුණාට පස්සේ ඔයාලා අර කලින් කිව්වා වගේම උත්තරේට ලියන්න ප්‍රවිෂ්ඨ වෙන්න අහලා තියෙන ප්‍රශ්නෙට අනුව උද්ෘතය ගත්තා. ඒක ලියලා ඒකට අදාළ විස්තරය ලිව්වා. උද්ෘතය ගත්තා. ඊට අදාළ විස්තරය ලිව්වා. ඊට පස්සේ අවසාන ඡේදයෙන් ඒ ප්‍රශ්නය තහවුරු කරලා අවසන් කරා. මම හිතනවා දැන් තේරුණා විචාරයක්
ලියන විදිය. ඒ වගේම මේ ප්‍රශ්නවලට උත්තර ලියද්දී ඔයාලා අක්ෂර වින්‍යාසය පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනේ. ඔයාලා දන්නවා නයනු දෙකක් තියෙනවා. ඊට පස්සේ ලයනු දෙකක් තියෙනවා. ශයනු තුනක් තියෙනවා. නේද? දන්තජ සයන්න, තාලුජ ශයන්න, මූර්ධජ ශයන්න අන්න ඒ වගේ. එතකොට මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. වචන ලියද්දී කොහොමද ලියන්නේ? දැන් අක්ෂර කියන වචනය ගත්තොත් එහෙම ඒ අක්ෂර කියන වචනේට එන්නේ මූර්ධජ ශයන්න. ඒකට තාලුජ ශයන්න ලිව්වත් වැරදි පුතේ. ඒ වගේ අක්ෂර වින්‍යාසය පිළිබඳ සැලකිලිමත් වෙන්න. ඒ වගේම නිවැරදිව ඡේද වෙන් කිරීම සිද්ධ කරන්න. ඒ වගේම තව අකුරු ලස්සනට නිවැරදිව ලියන්න. අකුරු ලස්සනට නිවැරදිව කියන්නේ කියවන කෙනාට පැහැදිලිව කියව ගන්නට පුළුවන් විදිහට. ඒ වගේම කාල කළමනාකරණය කරගන්න පුතේ. මම කලින් වීඩියෝ එකේදීත් කිව්වා ඔරලෝසුවක් අරගෙන යන්න සිංහල ලියද්දි ප්‍රශ්න කීපයක්ම අපිට ලියන්න තියෙනවනේ විචාර ප්‍රශ්න. එතකොට ඒක නිසා නිවැරදිව කාලය බෙදාගෙන මම මෙන්න මේ කාලය ඇතුළතදී එක ප්‍රශ්නයක් අවසන් කරනවා කියලා කාලය බෙදාගෙන උත්තරය ලියන්න. ඊට අමතරව සිංහල වලට බහුවර්ණ ප්‍රශ්න 40ක් එනවා. ඒ ප්‍රශ්න 40ට මුහුණ දෙන්න ව්‍යාකරණ ප්‍රශ්න ඇතුළත් වෙනවා. එතකොට බහුවර්ණ ප්‍රශ්න වලට පුතේ සාම්ප්‍රදායික යෙදුම් ඊට පස්සේ සුදුසු පද තෝරන්න තියෙනවා. අක්ෂර වින්‍යාසය හා සම්බන්ධ ප්‍රශ්න ඇතුළත් වෙනවා. පිල්ලම් එතකොට සංදි සමාස අන්න ඒ වගේ ප්‍රශ්න ඇතුළත් වෙනවා. ඉතින් ඒක නිසා ඔයාලට සිලබස් එකට දීලා තියෙන පාඩම් ටික බලා ගන්න. ඊට අමතරව රචනාවක් ලියන්නට එනවා. සාරාංශකරණය හා සම්බන්ධ ප්‍රශ්නයක් එනවා. ඒ වගේම රාජකාරී ලිපි ලියන්න එන්න පුළුවන්. එතකොට ඒ වගේ දේවලුත් පොඩ්ඩක් බලාගෙන යන්න. සාරාංශකරණය හා සම්බන්ධව වීඩියෝ එකක් මම මේ YouTube එකට අප්ලෝඩ් කරලා තියෙනවා. ඒක බලන්න ගිහිල්ලා රචනාවක් සහ රාජකාරී ලිපියක් ලියන ආකාරයත් මම අප්ලෝඩ් කරලා තියෙනවා. ඒ වගේම උක්ත අනුක්ත ભેදය ඒ වගේ පාඩනුත් පොඩ්ඩක් බලාගෙන යන්න පුතේ. ඉතින් මට මේ ටික තමයි කියන්න ඕන උනේ සිංහල විෂය හා සම්බන්ධයෙන් ඔයාලා බලා ගන්න ඕන දේවල් ටික. ඉතින් හෙට දිනේදී මුහුණ දෙන විභාගය සිංහල විෂයට හොඳට මුහුණ දීලා හොඳ සාමාර්ථයක් ගන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ටත් ෂෙයා කරන්න කියලා ආරාධනා කරනවා සහ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් ආරාධනා කරමින් මම වීඩියෝ එක අවසන් කරනවා. ඔබට ජයෙන් ජය.